ඉදිරි සතියේ ඔයාට ලැබෙන good news එක මොකක්ද කියලා අපි බලමු. ඉතින් මේක අපි බලන්නේ ආකාශික රෙකෝඩ් හරහා. ඉදිරි සතියේ ඔයාට ලැබෙන good news එක මොකක්ද කියලා තමයි අපි බලන්නේ. ඉතින් චුට්ටක් කොහොම ඉන්නවා කාඩ්ස් ගන්නකම්. ඉතින් අපි බලමු. ඔයාලා මේ එකතු වෙන යුරෝපයේ අංක 1 ජනප්‍රිය ක්‍රමයක් වෙන පිටරට ඉංග්‍රීසි වලින් හා විවිධ භාෂා වලින් ඒ වගේම ඉන්දියාවේ හින්දි භාෂාවෙන් සෑහෙන channel ප්‍රමාණයක් තියෙන ලංකාවේ දිතම් වේගෙන් ජනප්‍රිය වෙගෙන යන අංක 1 ටැරොට් රීඩින් සමග ඒ වගේම සෝෂල් මීඩියා වලින් ගෙනෙන මේ රීඩින් වීඩියෝ අප්ලෝඩ් කරපුවා සෑහෙන පිරිසක් බලන පොදු රීඩින් බව මතක තබාගෙන රීඩින් එක ඔයාට ගැලපෙන අවරෙන් රීඩින් එක ගන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බලමු ඔයාට ලැබෙන මැසේජ් එක මොකක්ද කියලා ඉදිරි සතියේ. ඉදිරි සතියේ හැඟවුණු දෙයක් හෙළි වෙනවා කියලා පෙන්වන්න කරනවා. විශේෂයෙන්ම සඳ සමග තියෙන කාඩ් එකක් තමයි තියෙන්නේ සඳ මූන් එක. එතකොට සමහරක් අය හඳ හීනෙන් දැකලා තියෙන්නත් පුළුවන් මේ වෙනකොට. හීනෙන් හොඳයි සැබෑ නෙමෙයි හීනෙන් වගේ නිතර දැකලා තියෙන්නත් පුළුවන්. ඔයාට දිගටම හිතේ තිබ්බ සැඟවුණු දෙයක් හෙළි වෙනවා කියලා පෙන්වන්න කරන්නේ. කෙනෙක්ගේ ඇත්ත හැඟීම් හෝ රහසක් ඔයාට දැනගන්න ලැබෙන්න පුළුවන්. මේක ඔයාගේ හිතට සැනසීමක් දෙන ආරංචියක් කියලා තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම ආදර සම්බන්ධතාවය හෘදයාංගම ආරංචි වලට හොඳ කාලයක් ඉදිරි සතිය. කෙනෙක් ඔයාට ආදරෙන් මැසේජ් එකක් ලොන් ටයිම් හිටපු කෙනෙක් කියන්නේ දැන් ලොන් ටයිම් එකක් හිටපු කෙනෙක් දැනට බ්‍රේක් අප් වෙලා නෝ කන්ටැක්ට් හොඑක්ස් ගේ රිලේෂන්ෂිප් එකේ ඉන්නේ. එයා නැවත සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්වන්න කරනවා. ඉමෝෂනල් හැපිනස් එකක් ඔයාට එනවා කියලා පෙන්වන්න කරන එක ඇතුළාන්තයෙන් හැඟීම්බර සතුටක් ඔයාට ලැබෙනවා කියලා පෙන්වන්න කරනවා. ඔයාට ඉස්සර තිබ්බ ස්ට්‍රෙස් එක මෙන්ටල් ප්‍රෙෂර් එක අඩු වෙලා සංසුන් වෙන කාලයක්. මේක ඔයාට හොඳ good news එකක්. ඔයාට ගොඩක් සංසුන් වෙලා හිත සතුටෙන් කාලය ගත කරන්න ලැබෙන කාලයක් හැටියට තමයි පෙන්වුම් කරන්නේ. ඒතකොට සාරාංශය හැටියට කිව්වොත් කෙනෙක්ගේ මැසේජ් එකක් ආදර සම්බන්ධව පොසිටිව් අප්ඩේට් එකක් එන්න පුළුවන්. හිතේ තිබ්බ ප්‍රශ්නෙට ක්ලියර් ආන්සර් එකක් ලැබෙන්න පුළුවන්. හිතට නිදහසක් සැනසීමක් ලබා දෙන ආරංචියක් සිද්ධ වෙන්න පුළුවන්. ඔයාට මොකක් හරි දෙයක් සැඟවුණු දෙයක් දැනගන්න හැකියාව ලැබෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ රීඩින් එක ගෙනාවේ. ඉතින් කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම ඔයාට පුළුවන් මගේ පර්සනල් රීඩින් ගන්න. පර්සනල් ඔයාගේ නමට උපන්දිනේට ඔයා ගැන ඔයාගේ ප්‍රශ්න ඔයාගේ ඉදිරිය ගැන බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සම්බන්ධ වෙන්න අපේ WhatsApp විස්තර ලබා ගැනීමේ අංකයත් සමග ඒ වගේම අපි මාසෙකට ස්පිරිචුවල් කිහිපයක් කරනවා ඔයාලගේ සාර්ථකත්වයේ වෙනුවෙන්. ඒවා ගොඩක් වෙලා තියෙනවා මේ වෙනකොට ගොඩක් අයට කරපු අයට. එතකොට ඒක වෙච්ච ඒවයි කමෙන්ට්ස් බලා ගන්න. ඒ වගේම ස්පිරිචුවල් විස්තර දැනගන්න අපේ WhatsApp channel එකට join වෙන්න ඕනේ. ඉතින් එතනින් අපේ WhatsApp channel එකට ඔයා join වෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් දින 30 healing treatment එකට සම්බන්ධ වෙන්න. ඒකෙදි ඔයාට තියෙන ඇස් සහ කටවහ blockages, bad karmas, අශුභ ශක්තියන හිතකර බලපෑම්, අඳුරු බලපෑම් කරලා තියෙනවා නම් මොන හරි දේවල් ඔයාට ඒ දේවල් සියලුම දේවල් අයින් වෙලා ඔයාට ආකර්ෂණයක් ඇති වෙනවා. ආකර්ෂණයක් ඇති වෙලා කරන කියන දේ සාර්ථක වෙන treatment එකක්. පළවෙනි දවසේ ඉඳලම ශරීරයට වෙනසක් ලැබෙන treatment එකක්. ඉතින් ඒකට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙන අවශ්‍ය නැහැ. එතකොට මගේ නම්බර් එකයි WhatsApp channel එකේ link එකයි TikTok එකේ නම් bio එකේ Facebook එකේ YouTube එකේ නම් description එකේ තියෙනවා. එතනින් ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න.